රාවණා සහ ගණේශ. රාවණාට අතිමහත් දැනුමක් තිබූ බව අපි දනිමු. රාවණාගේ පාමුල හිඳ ඔහුගෙන් දැනුම ලබාගත් ලක්ෂ්මණගේ කතාව අපි දනිමු. නමුත් ගණේශ රාවණා යටත් කළ ලෝකය බේරාගත්තේ කෙසේදයි ඔබ දන්නවාද? ආත්ම ලිංගය කෛලාශ කන්දේ පතුලට බැස ගියේ කෙසේද? මෙම කතාව ගැන ඔබ උනන්දු විය හැකිය. රාවණාගේ කෑදරකම සහ ඊර්ෂ්‍යාව. රාවණා තම ජීවිතයේ සියලු ආකාරයේ අරුම පුදුම දේ රැස් කළේය. උත්තරීතර බලය ලබා ගැනීම සඳහා ඔහු තපස් කළේය. ඔහු ස්වර්ණමය ලංකාව යටත් කරගත් අතර එය ඔහු තම වාසස්ථානය ලෙස හැඳින්විය. මුලින් යෝධ රජු සහ ඔහුගේ අර්ධ සහෝදරයා වන කුවේරගේ වාසස්ථානය. රාවණා නම් මංකොල්ලකාරයා ජීවිතයේ සියලු දේ කෙරෙහි තම ආධිපත්‍ය ස්ථාපිත කිරීමට උත්සාහ කළේය. රාවණාගේ මව වන කෛකාසි අපට පවසන්නේ ලංකාවෙන් පිටව ගිය පසු කුවේර ශිවට යටත් වූ බවයි. කුවේර සහ අනිකුත් යෝධයන් කෛලාශ කන්දෙන් උතුරට ගොස් ශිව සමග ජීවත් විය. රාවණා ශිවගේ ආශිර්වාද පැතුවේය. ඒ නිසා ලංකාවට ශිව තමා බැලීමට අවශ්‍ය විය. රාවණාගේ පන්සිල්. ඉතින් ඔහු කෛලාශ කන්දට ගොස් තම පන්සිල් ආරම්භ කළේය. සමහරු විශ්වාස කරන්නේ ඔහු ශිවතන්ත්‍ර ස්තෝත්‍රය රචනා කළේ මේ කාලයේදී බවයි. සමහරු විශ්වාස කරන්නේ රාවණා ශිවතන්ත්‍ර ස්තෝත්‍රය රචනා නොකළ බවයි. ඔහුගේ භක්තිය සහ පන්සිල් පැහැදිලි විය. ශිව ඔහුට දර්ශනය වී ඔහුගේ කැමැත්ත ඉටු කරන ලෙස ඉල්ලා සිටියේය. රාවණා මෙසේ පැවසිය, "ශිව, ඔබ ශ්‍රී ලංකාවට ගොස් මෙහි ජීවත් විය යුතුය. එවිට ඔබ සහ ශ්‍රී ලංකාව රෝගවලින් නිදහස් වනු ඇත." මෙම ප්‍රශ්නයෙන් පුදුමයට පත් ශිව, එය කළ නොහැකි විය හැකිය. නමුත් මම කොතැනක සිටියත් ඔබ සැම විටම අපගේ ශ්‍රේෂ්ඨතම භක්තිකයෙකු වනු ඇති බව මට වැටහේ. මට ඔබට මගේ ආත්ම ලිංගය පූජා කළ හැකිය. එය ශ්‍රී ලංකාවේ මගේ පැවැත්ම සහතික කරන අතර අනාගතයේදී ඔබ වාසය කළ හැකි ඕනෑම ස්ථානයක් ආරක්ෂා කරයි. මෙය ආත්ම ලිංගයේ අවසාන විවේක ස්ථානය වූ අතර පිටව යාමට නොහැකි විය. භක්තියෙන් හා ප්‍රීතියෙන් පිරී රාවණා නැවත තම මව්බිම වන ශ්‍රී ලංකාවට ඇවිද ගියේය. දෙවියන්ගේ කනස්සල්ල. මෙය ඇසූ ඉන්ද්‍ර කනස්සල්ලට පත්විය. මෙය ලෝකයේ අවුල් සහගත තත්ත්වයක් ඇති කරයි යැයි ඔහු බිය විය. රාවණා අධෛර්යමත් නොවනු ඇතැයි ඔහු බිය වූ අතර ඔහුගේ බිය නිරන්තරයෙන් පවතිනු ඇතැයි ඔහු බිය විය. මීන් අදහස් කළේ ඔහුගේ හදවත සටන් කරනු ඇති බවයි. දෙවියන් ගණේශාගෙන් උදව් ඉල්ලා සිටියහ. ගණේශා එකඟ විය. රාවණා ආත්ම ලිංගය ශ්‍රී ලංකාවට ගෙන යාම නැවැත්වීමටද ඔහු අධිෂ්ඨාන කරගෙන සිටියේය. පිටව යාමට පෙර රාවණා තම පියාගේ ශ්‍රේෂ්ඨතම භක්තිකයෙකු වන ශිව හමුවන බව දැන තම දෙමාපියන්ගෙන් ආශිර්වාද ලබා ගත්තේය. රාවණාගේ ශක්තිය පරීක්ෂාවට ලක් විය. රාවණා අධිෂ්ඨානශීලී විය. ඔහු කෛලාසයට දකුණින් අරාබි මුහුදේ නගරයකට ළඟා වන තෙක් කෑවේය, විව්වේය, විවේක ගත්තේය, ඇවිද ගියේය. අවසානයේ රාවණා ද්‍රව්‍යමය ආශාවන්ට යටත් විය. ඔහු විමුක්තිය සඳහා ආශා කළ නමුත් ඔහුට ආත්ම ලිංගය ඉවත් කිරීමට හෝ ඔහුගේ අපිරිසිදු දෑතින් චාරිත්‍රානුකූල වස්තුන් ස්පර්ශ කිරීමට නොහැකි විය. ඔහු එහි සිටියේ බලාපොරොත්තු සුන්විය. ඉක්මනින්ම ඔහු තරුණ බ්‍රාහ්මණයෙකු දුටුවේය. ඔහු පිරිසිදුව හා පිළිවෙලට පෙනුණු අතර රාවණාගේ ගැටලුව විසඳී ඇති බවක් පෙනෙන්නට තිබුණි. රාවණා පිරිමි ළමයාට මෙසේ කීවේය, "කරුණාකර මේ ආත්ම ලිංගය අල්ලාගෙන එය මොහොතකටවත් වැටීමට ඉඩ නොදෙන්න. මට සුබාදහමේ ශබ්දවලට සවන් දිය යුතුයි. මම ඉක්මනින් ආපසු එන්නම්." ඔහු අයද සිටියේය. පිරිමි ළමයා එකඟ විය. කෙසේ වෙතත් පූජනීය දාන්‍ය ගණන් කිරීම සහ සන්ධ්‍යා යාඥාවන් අවසන් වන තුරු ඔහුට ලිංගය අල්ලාගෙන සිටිය හැක්කේ කෙටි කාලයක් සඳහා පමණක් බව ස්වාමින් වහන්සේ පැහැදිලි කළේය. ඔබ නියමිත වේලාවට නිවසට ආපසු යා යුතු අතර ඉතිරි යාඥාවන් සඳහා සූදානම් විය යුතුය. මම ඔබේ නම තුන්වරක් අමතන්නම්. ඒ වන විට ඔබ ආපසු නොඑන්නේ නම් මට ආත්ම ලිංගය මෙහි තැබීම හැර වෙනත් විකල්පයක් නැත. රාවණා ඉක්මනින් පිටතට ගිය අතර පිරිමි ළමයා යාඥා කිරීමට පටන් ගත්තේය. රාවණාගෙන් ඉගෙන ගැනීම. රාවණා මුත්‍රා කර අසල ළිඳකට දිව ගියේය. ඇතුළත බැලූ විට පිරිමි ළමයා සීනුවේ පළමු වටය අවසන් කර දෙවන වටයට ළඟා වෙන බවක් පෙනෙන්නට තිබුණි. රාවණා තම ශරීරය සෝදා නැවත වරක් පූජනීය ලිංගය ස්පර්ශ කළේය. ඔහු යාඥා කර පිරිමි ළමයා දෙසට දිව ගියේය. ඔහු ආත්ම ලිංගය දෙසට දිව යන විට එය ඔහුගේ නම අමතන හඬ ඔහුට ඇසුණි.
ටික දුරක් රාවණාට තම ආත්ම ලිංගයේ බිම තබන ශබ්දය ඇසුණි. ඔහු කෑ ගැසුවේය. ලෝකයා ආත්ම ලිංගයේ බලය දුටු අතර රාවණා එහි බලයෙන් මවිතයට පත් විය. ඔහු මරා දැමීමට උත්සාහ කරන විට ඔහු දුවන විට ඔහුගේ හිසෙහි හඬක් ඇසුණි. ආත්ම ලිංගයේ තැබූ ස්ථානයේ ශිවගේ හඬ ඔබ සදහටම වාසය කරනු ඇත යනුවෙන් පැවසීය. ඔහු තම සියලු ශක්තියෙන් ආත්ම ලිංගය වෙත දිව යාමට ඔහුගේ සියලු අත් 12 භාවිතා කළේය. කෙසේ වෙතත් රාවණාට තම ආත්ම ලිංගය බේරා ගැනීමට නොහැකි විය. කෝපයෙන් ඔහු පිරිමි ළමයාගේ හිසට පහර දුන් අතර ඉරිතැලීමක් ඇති විය. පිරිමි ළමයා ගණේශ බවට පරිවර්තනය විය. තම සිතුවිල්ල වැරදී ඇති ආකාරය ගණේශ රාවණාට පැහැදිලි කළේය. රාවණා ඔබ ප්‍රඥාවන්තේ ශිවගේ ගෝලයෙක්. ඔබ තාණ්ඩව ග්‍රන්ථ රචනා කර ඇත. නමුත් ශිවගේ එක් එක් අවතාරයේ ඉගැන්වීම් ඔබට තේරෙන්නේ නැද්ද? යතුර වන්නේ අභ්‍යන්තර සාමය පවත්වා ගැනීම සහ නපුර අත්හැරීමයි. රාවණා තවත් ශිවලිංගයක් ලබා ගැනීමට කෛලාසයට ආපසු පැමිණි විට ඔහු වෙහෙසට පත් විය. කලකිරීමට පත් වූ ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. ගෝකර්ණ ආත්ම ලිංගය සහ මහාබලේශ්වර පිළිබඳ කතාව. මෙම සිදුවීම ගෝකර්ණ නගරය නැවත ස්ථාපිත කිරීමට හේතු විය. රාවණාට ආත්ම ලිංගය චලනය කිරීමට නොහැකිවද ඔහුගේ ශක්තිය නිසා ගවයෙකුගේ කනට සමාන ආත්ම ලිංගය ඉරිතල ගියේය. එබැවින් ගෝකර්ණ යන නම ලැබුණි. බලවත්ම රාවණාට පවා චලනය කළ නොහැකි ආත්ම ලිංගය මහාබලේශ්වර ලෙස හැඳින්විනි. එයටදත් ඇති බව කියනු ලැබේ. බ්‍රාහ්මණයෙකු ලෙස වෙස්වලාගත් රාවණා විනයක දෙවියන්ගේ හිස මත අඟක් නිර්මාණය කළ බැවිනි. අවසාන වශයෙන් නැරඹීම ගැන ඔබට ස්තුතියි.